ඔයා රිවිල පත්තරේ දාන්න මේක මං ඇවිල්ලා කියවන්නම් දෙරණේ හරි කොහේ හරි කියවන්නම් කියලා. ඕ පත්තර මේක. ඔකයි ඔය චතුරගේ ප්‍රශ්න ඇති වෙලා තියෙන දෙරණේ. මං අහන්නේ චතුරත් ඔය දඩේමේ ගියේ එක්කෙනෙන්නේ. චතුරත් ඔය දඩේමේ ගියේ එක්කෙනෙන්නේ. මං අලුතෙන් කියන්න වැඩක් නැහැනේ. මාදව මඩ වෙලයි චතුරයි ඔක්කොම එකට එකතු වෙලා කෑවා එතන. රාජපක්ෂලා එක්ක. දැන් එනවා කතා කරන්න. අපි දන්නවා ඔක දෙන්න දාලා ජාතිවාදය අදින්න එන්නේ. දෙරණේ. මං අහනවා දෙරණේ එකක් ඕනෑක් වෙන්න පුළුවන් කොල කෑලි අරගෙන මුද්‍රණාලයක් අරන් පත්තරයක් ගහන්න. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් ගුවන් විද්‍යුත් මාධ්‍ය කියන්නේ ජනතාවටයි ටික. ඒක තුලින් ජාතිවාදය පතුරන්න බෑ. දැන් මේ ජාතික දිනයට විරුද්ධව ගෙනියනවා චතුර ව්‍යාපාරය. මම අහන්නම් ඔය රිවරේකෙන් ගහලා ආපහු පත්තරේ පටන් ගත්ත ඉස්සර කාලෙම දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලානේ දිනමනේ ගහනවා ඊට පස්සේ ඔක්කොමලට කියන කියවන්න කිය. ඔය සෙල්ලම නවත්තන්න. ඒගොල්ලෝ ස්ථිරභාවයක් තියෙන හෙට චතුරේ කිය ඔය රීරියාකා වගේ කියවන්නේ නැතුව මං කියන එක දාන්න සම්පූර්ණ. මං දෙරණට කියන. අහන්න දෙරණේ ස්ථාවරයේ චතුරේ ස්ථාවරයේ වෙනස්ද? මාදව මඩ වෙලයි දෙරණේ ස්ථාවරයේ එකද වෙනස්ද? ඒවා ඒගොල්ලෝ පිළිතුරු දෙන්න ඕනේ. අපි හැමදාම කියේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. මහින්ද සරණං ගච්ඡාමි කිව්වේ ගිහි පැවිදියට අයිතියක් නෑ දැන් බුද්ධ ආගම ගැන කතා කරන්න. ජයන්ත නානක් අර කාගේ සාක්කුවේද හිටියේ කියලා කියන්නේ. ඕක දඩේමේ ගිය කෙන්නේ. ඒ කාලේ දඩේමේ ගියක වහන්න මේවා කරනවා. විනාඩි දෙකක් දෙන්න. විනාඩි දෙකක් බොහොම ස්තුතියි. ඕගලන්ට හම්බෙන්නකොට විනාඩි දෙකක් දුන්නා ගෙවා ප්‍රචාරය කරන ලද අය ගිරවෙක වෙන තින්නකොට ඩීල් එක පොඩ්ඩක් තියන්නකො හැසිරීමක් තියෙනවා පොඩ්ඩක්. විනාඩි දෙකක් දුන්නාට පස්සේ අය ගිර වගේ පයින්නවා. ඇයි ඔබතුමියට මේ තමන්ගේ ප්‍රශ්න අහනකොට තමයි මේ පත්තු වෙන්නේ. ඉතින් ඔබට ප්‍රශ්නේ මගේ අරලා ඒ වෙනුවට වෙන වෙනේවා කියනවා. මමනේ උත්තර දෙන්නේ ඔබතුමා නෙවෙයිනේ. නමුත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කිරීම නැවත ප්‍රශ්න මගේ හැරීම මගේ කටයුත්තක්. ප්‍රශ්න ඇහිම ඕගලන් කටයුත්තක්. ඒ වගේම වැඩසටහන මෙහෙවීම අපේ වගකීමක්. මෙහෙවීමට විනාඩි දෙකක් ඔබතුමිලා මම නැගිටලා යන්නද? ඔබතුමිලා අහන කරනවද මේ ප්‍රශ්නයක? ඔබතුමිලා එහෙනම් මේ විනාඩි දෙක මේ මොකද නෑ එහෙම නෙමෙයි. ඔබතුමා විනාඩි දෙකක් අමාරුවක් තියෙනවා නෑ එහෙම නෙමෙයි. පුදුම අමාරුවක් තියෙනවා තමන්ගේ කටහඬම ආන්න ආසාවක් තියෙනවා. ඔබේ තොරතුරු නිවැරදි කරන්න අපිට අවශ්‍යයි. එහෙම නෙමෙයි. දීල්ක විනාඩි දෙක ලබා ගන්න දැන් ආරම්භ ඔබතුමිය මාධ්‍ය වේදිකයෙක් නම් ජ්‍යෙෂ්ඨ සංගමයක් නැතුව මේ වැඩේ කරන්න බෑනේ. මට විනාඩි දෙකක් කියලා මම වචනයක් කතා කරන ඔබතුමිය පටන් ගන්නවා කතා කරන්න. මෙන්න විනාඩි දෙක මෙතන සිට. මෙන්න නෙමෙයි ඉන්න ඔහම. මට දෙන්න ඊට ඔබට වෙලාව දුන්නම ඔබ නැවත කාලනාස්ති කරනවා. ඔබතුමා නෙමෙයි මෙතන ප්‍රධාන හැසිරීම කරන්නේ. මෙතන ප්‍රධාන දෙපොද නෙමෙයි ඔබට මේ මොහොතේ වෙලාව ගන්න අපි වෙලාව වේගින් යනවා. ඔබතුමා කියන වෙලාවට මට කතා කරන්න බෑ. මට අහගන්න දීල්කා. පොඩ්ඩක් සංයමයෙන් කර නැත්නම් ඔබතුමියලා මම මෙතන නැගිටලා යනවා මම එකපාරයි කියන්නේ. මට ඔබතුමියලා දැන් විනාඩි දෙක ගන්න. මම ගන්න වෙලාව ගන්න ඔබතුමා මට කතා කරන්න දෙන්න. මේ වැඩසටහන තුල වෘත්තීය ආකෘතියක් තියෙනවා. Let me speak. That is you are not the person to decide that. විනාඩි දෙක I will decide that. I am the person who is here before you. You are asking questions. I will answer. විනාඩි දෙක so for God's sake let me answer. විනාඩි දෙක දැන් ලබා ගන්න. දැන් ලබා ගන්න මෙතන සිට විනාඩි දෙක ලබා ගන්න. ඔයා මට මේ උසාවි වල වගේ දැන් ලබා ගන්න අරවල මම ලබා ගන්න මම නිහඬ වෙනවා මට ඕන. ඔයා මං කියන දේ කරන්න. මට දෙන්න වෙලාවක් ඔයා ප්‍රශ්නයක් ඇහුවාම මට විනාඩි දෙකද විනාඩියද කියන්නේ ඊට පස්සේ මට බාධා කරන්න බෑ. එකපාරක් බාධා කරොත් මම නැගිටලා යනවා. ඔයගලන් ඕන විදිහට ඔයගලන් දෙන්න කතා කරගන්න. විනාඩි දෙකක් මෙතන සිට. ඔයගලන් දෙන්න කටහඬ වලට කොච්චර ආස නම් මූණු බලාගෙන විනාඩි දෙකක් මෙතන සිට. So stop it from here onwards. If you disturb me again, I will get up and go. Right? So you have 2 minutes. You can continue. So that is you gave me 2 minutes and like a parrot you jump all the time. No, 1, 2, so for 3. God's sake, both of you all just give me 2 minutes and let me explain. මට ප්‍රශ්නෙවත් උත්තර දෙන්න දෙන්නේ නැහැ නේ ප්‍රශ්නෙට. දැන් විනාඩි දෙක ගන්න කරුණාකරලා මහතුමා විනාඩි දෙක ලබා ගන්න. දැන් ලබා ගන්න ඔබතුමා තවත් පැහැදිලි කිරීම කරන්න විනාඩි දෙක ලබා ගන්න. කටවාගෙන ඉන්නකෝ ප්‍රශ්නයක් ඇහුවාම. ලබා ගන්න ගන්නවා ගිර වගේ පැනලා. පොඩ ඉවසගෙන ඉන්නකෝ දීර්ඝ නිකන් hina වෙලෝ වගේ. ගෙදර මහත්තයටත් කොහොමද ඔබතුමිය? කතා කරන්න දෙන මහත්තයන් ප්‍රශ්නයක් ඇහුවාම කෑවද කිව්වම කෑ බිත්තර කෑවද සමහර මගේ මහත්තයා කෑවද කියලාම කෑවා කියනවා නෑ වට යන්නේ නැති බයට. ඒ නිසා ඔබ විශ්වාස කරනද ඔබ කියන සියලු දේවල්